යන්නකෝ දෙවෙනි ඉනිම එනකොට යාලා පිච් එක වෙනස් කරනවලු හොර කරනවලු යාලා. ඔව් ඔය ඉරිසියාවට කියන කතානේ බං. නෑ යා නියමයි. ඇයි අයියා නෑ මොකුත් නෑ යා නෑ වහින්නේ ලොවෙත් වහින්නේ නෑ මම කිව්වොත් හරියට හරි අයියා වහින්නේ නෑ. මයි ටෙස්ට් නෙමෙයිනේ 50නේ ගහන්නේ 1 දිනමත්නේ ගහන්නේ බේ පිස්සු කෙලින්න එපා ඔයා. ආයිබෝවන් වාසනාවන් පීඩාලෝලී හිතෝතියනේ ලෝකෝ අය විසින් සංවිධානය කරන ලද මෙවර 20යි 23 ලෝක කුසලාන තරගාවලියේ ඔබට අයි ලෝකෝ අයද වර්ල්ඩ් කප් එක සංවිධානය කරන්නේ ඈ ඒක ICC එකෙන් නේ කරන්නේ ලෝකෝ අය කරන්නේ මේ තිරයක් දාලා පෙන්නන එකනේ කරන්නේ හරි ඔය හරියට කියන්නකෝ ඔයා පීඩාලෝලී හිතෝතුනේ 2023 ලෝක කුසලාන තරගමාලාවේ මහා භාරත දේශයත් සමග ශ්‍රී ලංකාවත් අතර පැවැත්වෙන තරගය දැන් ඒක ලොකුයි අපි චෝටිනේ ඉන්දියාව ලොකු ශ්‍රී ලංකාවේ මතනම බීජ කිඩාලේ හිතවතියනි අද දින සවස් දෙකේ ලොකෝය විසින් සංවිධානය කරන ලද ප්‍රොජෙක්ටර් තිරයට පින්තූර ගහලා ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියානු කණ්ඩායමේ තරගය මේ අද සවස් දෙකට ඔබ ගම්වාසී සියලුම දෙනාම පැමිණෙන්න කියා ආරාධනා කරනවා. මතකද වේලාව සවස් දෙකට මතකද සවස් ඇයි off stump. බෝල දාපු ඒකට පොළොතුර ගිනිගත්තා බං. ඒ ගිනිගත්ත නෙමෙයි බං ඒ ලයිට් පත් උනේ. කවුද ඒ බං පොළොවේ ලයිට් ගැහුවේ? අනේ නියමයි බං. ඒ වුණාට වැඩක් නෑනේ. අයිනේ පොල්ලනේ ගියේ මැද පොල්ල නෙමෙයිනේ. තේරුමක් නෑ විකට් එකේ. අනික රෝහිත් අවුට් උනාට ජිල් ගහනවනේ. ඈ? ජිල් ගහනවනේ. ජිල් කියන්නේ? අයි අනිත් ඕපන් බැට්මන්. ඒ මනුස්සයාගේ නම ගිල්. මොකා හරි ගහනවනේ ඌ. නියමයි දාගන්න. තව විකට් එකක් ඕනේ. ලුකෝයි සෙමි යෑම සඳහා මේ මැච් එක දින්න ජය මාවත. මේ මැච් එක ගහගත්ත නේද ගේම් වක් නැහැනේ. කෙලින්ම අපේ ටාගට් එක තියෙන 358යිනේ. 358යි. අපි මොකද කරන්නේ? ෆස්ට් ඕවර් 10 ගහන්නේ 30යි. විකට් ගන්නෑ. විකට් යන්නේ. ඊට පස්සේ 10 ඉඳලා 20 යනකම් ගහන්නේ 75යි. අපි සම්පූර්ණ ලකුණු ගන්න. විකට් දෙකක් යයි බං. ඕන නම් විකට් දෙකක්. අපිට තේරෙනවා මම කියන එක. ඊට පස්සේ මම 20 ඉඳලා 30 යනකම් ගහන්නේ අපි උඩ 120යි. ටෝටල් එක. විකට් පහක් යයි බං. ඕක මහ දෙයක් ඈ. ඊට පස්සේ මචං ඕවර් 30 ඉඳලා 40 ඇතුළත අපි ගහනවා මචං 180ක්. ඕන නම් විකට් 7ක් යයි බං. මහ දෙයක්. මහ දෙයක් නෙමෙයි. ඊට පස්සේ මචං අවසාන ඕවර් 10ට අපිට ඉතුරු වෙන්නේ ගහන්න 178යි විකට් තුනක් අපි සතුව තියෙනවා. 178ට විකට් තුනක් අපි සතුව තිබ්බට බෑනේ මචං. මේක ප්ලෑන් B එක මචං. ප්ලෑන් B. බලපන් මැච් එක. අනේ සීතල එකක් නේ. කාලේ ගියා. හලෝ. සීතල එකක්. ඒ වල්ලේ. මොකද්ද පික්චර් එකේ නම? අයියෝ ඒ ලයින් අල්ලන්නේ පාරිය. අල්ලන්න. පික්චර් එකේ නම මොකද්ද? සිංහාලෝකනේ. සුපිරි පෙරුවා. මම කිව්වනේ පේනවනේ කොහොම ගහන්න පුළුවන්ද? හරි හැමදාම යන විකට් දෙක ගියා. දැන්නේ ගහන්න ගන්නේ. සෙමි යන්න පුළුවන් ඉවසීමෙන් බලන් ඉන්නකෝ යා. ගහන්න දැන් ගහයි. ඒ කොවන් චිත්‍රපටියේ ජංගු ඌ පේන්නේ නෑනවා. මොන ජංගුවෙද්ද? අගෝ ජංගු කියන්නේ මේ චිත්‍රපටියේ ප්‍රධාන නළුවා. ඌරේ. මේ සමත් කළු නැද්ද? අනේ කටවහගෙන හිටපන්කෝ බං. බං. එයි බං අරුවර අච්චර දුවේ දන්දුවගෙන ඉන්නේ. ළඟින්ලා ඇරලා දැම්මනේ ඉවරයිනේ බං පොල්ලට. එහෙනම් උඹ කියලා දාපන් කොහෙන්? මට බෑ. එහෙනම් කියව නැත හිටපන් බලාගෙන. So tough to play. Rolls it. චිත්‍රපටියේ වරන් පාඩේ වලපල්ලා බයිල පල්ලේද? අරෝ ජංගුට ගහන්න පරයා ඒ ගාන්නේ මැච් එකේදී උඹලා කලබල වෙලා මැච් එක බලන්න.
අර්ජුන වල හිටියා නම් ටීම් එකත් අරගෙන මේකට එළිය. Being relentless. ඉවරයි ඒක තමයි කියන්නේ දැන් මම ගහන්නේ කියලා මම ගහන්නේ මේ විතපන් උඹ ගියා කියලා ඔය මැච් එක කොට දාන්න බෑනේ. එනවා හෙල්මට් එක දාපලා. කවුද යකෝ මැච් එක ගහන්න යන්නේ මම යන්නේ අර තිරේට ගහන්න You see why he did that? Because it was a good delivery. It was on target. It was coming back. කවුදයකෝ මේ තවතියද චිත්‍රවලි දෙකක් පෙන්නන බලයා සොරියා මේ අරවින්දවත් නැද්ද? රවින්ද